පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය අනාත්මයි කියලා. ඉතින් රූපය ආත්ම නම් මේ ආබාධ පිණිස පවතින්නේ නැහැ කියලා. රූපය අනාත්ම නිසා ආබාධ පිණිස පවතින්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ රූපය අනාත්මයි කියලා දේශනා කරන්නේ කාටද? ආත්මයි කියලා ඇසුරු කරන ඔබටත් මටත්. මේ ලෝකෙ තුල ඉන්න හැම කෙනෙක්ම මමත් ඉන්නවා, මගේ අම්මා තාත්තා දුව පුතා ඉන්නේ කියන ආත්ම සංඥාවෙන්ම ඉපදිලා ආත්ම සංඥාව තුලම ජීවත් වෙලා කටයුතු කරනවා. ආත්ම සංඥාව නිසාම කර්ම කුසල අකුසල කර්ම රැස් කර ගන්නවා. ආත්ම සංඥාව නිසාම පුද්ගල භාවයෙන් ජරා මරණ දුකත් විඳිනවා. ඉතින් මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ රූපය අනාත්මයි. මේ අනාත්ම රූපයේ අනාත්ම ලක්ෂණය නුඹලා දන්නේ නැතිකම හින්දා ආත්ම විදිහට රූපය පරිහරණය කරනවා. ඒ ආත්ම සංඥාවෙන් රූපය පරිහරණය කරන කම හින්දායි නුඹලට ඔය කෙලෙස් කර්ම රැස් වෙන්නෙත් දුක ඇති වෙන හේතු කෙලෙස් කර්ම රැස් වෙන්නෙත් නොවේක් ජරා මරණ දුක් ළඟා වෙන්නේ. ඉතින් අනාත්ම රූපී අනාත්ම ලක්ෂණය අවබෝධ වුණා නම් අවබෝධ කරගත්තා නම් නුඹලට සසර දුක පිණිස පවතින කෙලෙස් කර්ම ඇති වෙන්නෙත් නැහැ. ඒ වගේම දුක කියන එක ජරා මරණ දුක විඳින්න වෙන්නෙත් නැහැ කියලා පෙන්වුවා. පෙන්නලා රූපය අනාත්මයි, අනාත්ම රූපය අනාත්ම බව දකින්න කියලා මතක් කළා. ඒ නිසා අද දවසේදී අපේ වටිනා මනුස්ස ජීවිතේ හිස් නොවෙන්න මේ වටිනා මනුස්ස ජීවිතය සාර්ථක කරගන්නට මම ඔබට ඉතාමත් කෙටි නිදසුනක් දෙන්නම්කෝ. මේ ලෝකෙ ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දාම අපිට සත්‍ය පුද්ගලයෝ හම්බ වෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනාත්ම රූපයක් තියෙන තැනක අපිට ආත්ම සංඥාවක් තියෙනවා කියලා. පංච උපාදානස්කන්ධ ලෝකයකටයි ධර්ම දේශනා කළේ. ඒ කිව්වේ කෙනා පවතින ලෝකයකට. අපි පොඩ්ඩක් බලමුකෝ. ඔබට යාළුවෙක් ඉන්නවා කියලා කියන්නකෝ. අපි කිමුකෝ යාළුවගේ නම නිමල් කියන්නකෝ. එතකොට ඔබට හිතන්නේ නිමල් කියලා යාළුවෙක් ඉන්න හින්දාම මට නිමල්ව හම්බ වුණා, නිමල්ව ඇසුරු කළා කියලානේ. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරනවා රූපය අනාත්මයි කියලා. අපි ඒක පොඩ්ඩක් බලමු. බලන්නේ නිමල් කියන තැනක රූපයට හොඳට නුවණින් හිත යොමු කළා. බත් පාන් කවුපි මුං ඇට වගේ කන බොන ආහාරයෙන් ඒ රූපේ හැදුනේ. ඒ රූපය තුල තියෙන කෙස්ලුම් නියදත් කියන පුද්ගල නොවන කොටස් වෙන වෙනම කැල්ල බිමට දෙමුත් ඒක පේනවනේ. ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි හැදින ඒ රූපී අන්තර්ගතය. හරි. ඒ බඳු රූපයක් ඇසිදිරි පිටට එනකොට අපිට කෙනාට නිමල් කියලා පේනවා. අපිත් නිමල් කියලා බලනවා. නමුත් අපි දන්නේ අනාත්ම රූපයක් තියෙන තැනක අපි නිමල් කියලා අපි ඒ රූපය නිමල් කියලා අපිට පෙවුණා අපි බැලුවා කියලා අපිට හිතෙන්නේ නිමල් එන හින්දාම නිමල්ව පේනවා නිමල්ව බලනවා කියලායි. නමුත් අපි ටිකක් මෙහෙම ගවේෂණය කරලා බැලුවොත් ඒ රූපෙම ටීවී එකේ හරි පත්‍ර කඩදාසියේ හරි තිබුණොත් අපිට කොහොම පෙනෙයිද? ඒ රූපේ දකිනකොටත් පත්‍ර කඩදාසිය දැක්කත් ඒ රූපේ දකිනොත් නිමල් කියලා පෙනෙයි. ඒ රූපෙ දිහා කොහොම බලයිද? නිමල් කියලා බලයි. මම නිමල් කියලා මට නිමල් කියලා පෙවුනට මම නිමල් කියලා බැලුවට කඩදාසිය ඇතුලේ නිමල් ඉන්නවද? පුද්ගලෙක් ඉන්නවද? චින්ත ටිකකුයි කඩදාසියකුයි ටිකේ තියෙන්නේ. එහෙනම් අනාත්ම රූපයක් තියෙන තැනක මට ආත්ම සංඥාවෙන් පෙනිලා මං ආත්ම සංඥාවෙන් බලලා තියෙනවනේ. එහෙනම් ඇත්තටම නිමල් කියලා බලන තැනත් අර කඩදාසියේ චින්ත ටිකයි කඩදාසියයි තියෙනවා වගේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු කර්මජ රූපයක් ආහාරජ රූපයක් තියෙන තැනක මට නිමල් කියලා පෙන්ලා තියෙන්නේ මම නිමල් කියලා බලලා තියෙන්නේ. ඔය එක උපමාවක් මම කිව්වේ. ඒ විදිහට සමස්තයක් වශයෙන්ම පුංචි කාලේ ඉඳලා බාහිර පුද්ගලයෝ ඉන්නවා කියලා ඇසුරු කරපු හැම දෙයක් දිහාම බලලා එක දිගටම අඛණ්ඩවම කරගෙන යන්නකො බලන්න. ඒකාන්තයෙන් ඔබ මේ ජීවිතේම කෙලස් පිරිනිවෙනවාමයි. එතකොට ඔබ ලැබපු ජීවිතය හිස් නොවන තැනට ගන්න පුළුවන්මයි. අනාත්ම ලෝකයක් තියෙන තැනක ආත්ම සංඥාව නිසා අපිම දුක උපද්දවාගෙන අපිම දුක් විඳලා තියනවා කියන එක ඔබට පෙනේ. මෙන්න මේ විදිහට හැම වෙලාවෙම නුවණින් හිතන්න. තෙරුවන් සරණයි හැම දිනාටම.